අපි අද යන්නේ ඩෙල්ෆ් දූපතේ සංචාරය කරන්න. මෙතෙන්ට එන්න ජාපනයේ ඉඳන් ඕරිකට්ටුවාන වලට එන්න හරියටම පැයක් යනවා බස් එක. අපි 6:00 බස් එකේ නැග්ගේ. ඒ බස් එකේ එක්කෙනෙකුට 180ක් ගන්නවා. දැන් අපි මෙතෙන්ට වෙලා ඉන්නවා. අටේ බෝට්ටුවෙන් තමයි ඩෙල්ෆ් දූපතට යන්න තියෙන්නේ. ඕරිකට්ටුවාන් ජෙටියෙන් ඒ කියන්නේ නාගදීප යන ජෙටියෙන්ම තමයි ඩෙල්ෆ් යන්න තියෙන්නේ. අපි දැන් ඩෙල්ෆ් බෝට්ටුවට නැග්ගා. උදේ 8ට තමයි මේ බෝට්ටුව යන්නේ. හැබැයි 8ට කලින් අද බෝට්ටුවක් දාලා තිබ්බ වේලාසනින් යන්නේ මොකද සෙනඟ වැඩි හින්දා. ඒ බෝට්ටුවට රුපියල් 200ක් ගන්නවා එක්කෙනෙක්ගේ. RD බෝට් වලට නම් සල්ලි ගන්නෙ නෑ. හරියටම ඕරිකට්ටුවාන වල ඉඳන් ඩෙල්ෆ් වලට එන්න පැයක් ගියා අපිට. අද පැයක් ගියේ අද ඒ කියන්නේ රෆ් සී එක නැති හින්දා. රෆ් සී එක තියෙන දවසට පැය දෙකක් විතර යනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. අපි ඩෙල්ෆ් ජෙටියෙන් බැහැලා ඊට පස්සේ අපේ නවාතැනට ආවා. ටුක් ටුක් එකක රුපියල් 500ක් දීලා. කිලෝමීටර් එකමාරක් වගේ තියෙනවා අපි නැවතිච්ච තැනට. මෙතෙන්ට කියන්නේ රූබන්ගේ ප්ලේස් එක. ඩෙල්ෆ් බීච් රිසෝට්. මේ නවාතැන ගාවම තමයි ඩෙල්ෆ් බීච් එක තියෙන්නේ. ඇති තරම් නාගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ රිසෝට් වල අර අපි හිතන තරම් ලොකු පහසුකම් නෑ ඉතින්. ඒ හින්දා ඒවටත් රෙඩි වෙලා තමයි එන කට්ටිය එන්න ඕනේ. නවාතැනේ ඉඳන් 2:00 තමයි අපේ ඩෙල්ෆ් ටුවර් එක පටන් ගත්තේ. මේ ටුවර් එක පැය 4ක් විතර යනවා. අපි ගත්තේ ෆුල් ටුවර් එක. මේගොල්ලෝගේ පැකේජස් දෙකක් තියෙනවා. හාෆ් ටුවරුයි ෆුල් ටුවරුයි කියලා. මේ ෆුල් ටුවර් එකට සම්පූර්ණම ඩෙල්ෆ් දූපතේ තියෙන තැන් ටික ඔක්කොම පෙන්නනවා. මේකේ එක වාහනයකට රුපියල් 10000ක් ගන්නවා මේගොල්ලෝ. அப்படி அங்கால வளையாம அந்த மணல் ரோட்டால நேரே வர சொல்றேன். දැන් මේ යන්නේ මේ දූපතේ තියෙන කිංස් ටවර් එක බලන්න. කිංස් ටවර් එක ගොඩාක් අය යන්නේ නැති තැනක. ඒ කියන්නේ ඒක බලන්න තරම් දෙයක් නෑ. ඒ කියන්නේ ලොකු කුළුණක් තියෙන. ඒ කුළුණ කඩා වැටලා තියෙන. ඉතින් ගොඩක් අය එකට යන්නේ නැහැ. ඒ වුණාට මේක තමයි මේ දූපතේ තියෙන වයඹ කොන. ඒ කියන්නේ අපේ ලංකාවේ පීදුරු තුඩුවයි දොඳුරු තුඩුවයි වගේ මේක එක කොනක් තමයි කිංස් ටවර්. ඊට පස්සේ අනිත් පැත්තේ කොන තමයි ක්වීන්ස් ටවර් කියන්නේ. අපි දැන් මේ යන්නේ කිංස් ටවර් එක බලන්න. ගොඩක් අය යන්නේ ක්වීන්ස් ටවර් එක බලන්න විතරයි.
තාම 4 කොන බලන්න ඕනේ. ඒ අර පණ වගේ අර ගොඩයිල ගොඩක් ගන්න. Keep left. මේ තියන්නේ මේ දූපතේ වයඹ කොන. වයඹ කොන කියන්නේ අපේ හරියට ශ්‍රී ලංකාවේ උතුරු කොනේ පේදුරු තුඩු වගේ ඩෙල්ෆ් දූපතේ වයඹ කොන තමයි කින්ස් ටවර් එක. අපි දැන් කින්ස් ටවර් එක බැලුවා වයඹ කොන. දැන් අපි ඊළඟට යනවා ගිනි කොන කුයින්ස් ටවර් එක බලන්න. ගොඩක් අය මේ කින්ස් ටවර් එකට එන්නේ නැහැ උතුරු කොන පැත්තට. ගොඩක් අය කින්ස් ටවර් එකට එන්නේ නැත්තේ මෙතෙන්ට තව වෙනම කිලෝමීටර් 4ක් විතර ඔෆ් රෝඩ් වගේ පාරක තමයි එන්න ඕනේ. ඒ ඉන්න ගොඩක් අය එන්නේ නැහැ. ඒතක බලන්න කියලා ලොකු කුළුණකුත් නැහැ. කැඩිච්ච කුළුණක් තමයි තියෙන්නේ. අපි දැන් මේ යන්නේ පැරණි අශ්වගාල බලන්න මේ දූපතේ තියෙන. ඒ කාලේ කැලෑ අශ්වය කියලා නෙමෙයි මේගොල්ලෝ ඇති කරන්න තමයි අරන් තියෙන්නේ. ඒකේ ලොකු අශ්වගාලක් තමයි දැන් මේ අපි බලන්න යන්නේ.
තමයි ආදම්ගේ පාදය කියලා මේගොල්ලෝ මේ දූපතේ අය විශ්වාස කරන ආදම්ගේ පාදය කියන එක තියෙනවා. දැන් ඉස්සෙල්ල බැලුවේ දූපතේ තියෙන උතුරු කොනේ පැත්තේ තියෙන ටික. අපි දැන් මේ දකුණු කොනේ පැත්තේ, ඒ කියන්නේ ක්වීන්ස් ටවර් එක තියෙන පැත්තේ තියෙන දේවල් ටික බලන්න තමයි අපි දැන් මේ යන්නේ. බයෝබැබ් ගහ ලංකාවේ තියෙන විශාලම ගස් වලින් එකක්. ඒ කියන්නේ වට ප්‍රමාණයක් තියෙන. ලොකුම බයෝබැබ් ගහ තියෙන්නේ මන්නාරමේ. මේ බයෝබැබ් ගහ තමයි ඩෙල්ෆ් වල තියෙන්නේ. මේකේ විශේෂය කියන්නේ මේ ගහ ඇතුළට අපිට යන්න පුළුවන්. මේ දූපත කොච්චර රස්නි වුණත් මෙතන මාරම කුල් එකක් තමයි තියෙන්නේ මේ නුගගස් වල. මෙතන පරණම නුගගහ මැරිලා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ වුණාට මෙතන දැන් පොඩි පොඩි පැල ගොඩාක් තියෙනවා මේ නුගගස් වල. මැරිලා ඒකෙන් ආපුවා ටුවර් එකේ මුලින්ම බැලුවේ ක්වීන්ස් ටවර් එක. ඒක වයඹ කොන තිබ්බේ. මේ දැන් තියෙන්නේ ක්වීන්ස් ටවර් එක. මේක තියෙන්නේ ගිනි කොන. ඒ කියන්නේ දූපතේ අනිත් පැත්ත කොන තමයි මේක.
මේ කුළුණේ තව විශේෂ දෙයක් තමයි මේ කුළුණ ගානට හදලා තියෙන්නේ යටින් නම් බලනකොට උඩ ගානට මැදින් සිදුරක් පේන විදිහට. මෙතෙන්ට එන අයට වෙහෙස නිවා ගන්න පුළුවන් කෝමාරිකා පානයක් හදලා තියෙනවා. මෙතන පුංචි කඩයක් තියෙනවා. ඒ කඩෙන් කැමති අයට කෝමාරිකා බොන්න පුළුවන්. මොකද මෙතන කෝමාරිකා වගාවක් තියෙනවා. එක කෝමාරිකා එකක් රුපියල් 100ක් තමයි වෙන්නේ. පහුවදා අපි වේලාසනින් ආව උදේ 7 වෙනකොට ඩෙල්ෆ් ජැටියට. මොකද බෝට්ටුව යන්නේ උදේ 8ට තමයි ආර්.ඩී බෝට්ටුව යන්න තියෙන්නේ. හැබැයි මේ බෝට්ටුවට මුලින්ම කට්ටියව ගන්න ගමේ අයව. ගමේ අය 100කට වැඩි හිටියොත් අපිට යන්න වෙන්නේ. ওই පේන බස් එකෙන් තමයි ගමේ කට්ටිය එන්නේ. ඒ හින්දා ওই බස් එකේ කට්ටිය ඇවිත් ෆුල් පිරුණොත් බෝට්ටුව අපිට යන්න වෙන්නේ. ඒ හින්දා අපි නම් ප්‍රයිවට් බෝට්ටුවක් අරන් තමයි ගියේ. මේ කට්ටිය ආර්.ඩී බෝට්ටුවට නැග්ගට පස්සේ තමයි අනිත් අයට යන්නේ. අයින් කරා යනකොට ඇවිල්ලා ඩෙල්ෆ් වලින් අපි යනවා. ජගත් මුකුත් නැහැ. බැස එන්දෙයෝ අපේ හිතට වැඩ පන්දෙයෝ බලාකුලේ ගැවසෙන දෙයෝ සත්පියුමන් පිට යන දෙයෝ නන්දෙවොලින් බැස එන්දෙයෝ අපේ හිතට වැඩ පන්දෙයෝ බලාකුලේ ගැවසෙන දෙයෝ සත්පියුමන් පිට යන දෙයෝ ඇල්ලු මෝරු කාන්ද මත පාවේ නැත සිඳු පතුලේ කිමි දෙන්නේ ජීවන ගමනේ පරෙන් අද නොදැනේ සොම්නස් සයුරේ පාවෙන්නේ රන්දෙවොලින් බැස එන්දෙයෝ අපේ හිතට වැඩ පන්දෙයෝ බලාකුලේ ගැවසෙන දෙයෝ සත්පියුමන් පිට යන දෙයෝ ලංකා ඇති මේ මාර්ගයෙන් ලාවටික ඇති දේනදිර එන්නේ ඇත්තම් බලනකොට ගොඩබිම් පේන ඉරක් වගේ
බැසගින් දෙයෝ අපේ හිතට වැඩපන් දෙයෝ වලාකුලේ ගැවසෙන දෙයෝ සත්පියුමන් පිට යන දෙයෝ ඇතින් පේන දැන් ලංකාව. ඊට එහා පැත්තෙන් පේනවා අපිට දැන් ඊට පස්සේ නාගදීපය. ලංකාවේ නාගදීපේ එකට පේනවා බෝට් ඩෙල්ෆින් අපිට එනකොට.